මම ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හාමුදුරුවෝ. අද අපි ජාතික භික්ෂු පෙරමුණේ ඒ දිස්ත්‍රික්ක නියෝජනය කරන හාමුදුරන් වහන්සේලා පිරිසක් මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආවා. පැමිණිල්ලක් කරන්නට ආවේ. උදේ ගම්මන්පිල මහත්මයා පහු දවසක මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කරනවා ශ්‍රී ලංකාවේ ගරු ජනාධිපතිතුමා මේ දිනවල ජයමානු රටේ සංචාරයක නියැලෙනවා රාජතාන්ත්‍රික සංචාරයක් හැටියට. ජයමානු රජයෙන් ලැබිච්ච ආරාධනාවක් පරිදි. එනමුත් ඔහු එම රාජතාන්ත්‍රික සංචාරය පිළිබඳව මේ රටේ ජනතාව තුළ සැක සංකා සහගත මතයක් නිර්මාණය කිරීම සඳහා ඔහුගේ අදහස් දැක්වීම සිද්ධ කරනවා. විශේෂයෙන්ම ඔහු කියන්නේ මේක රාජතාන්ත්‍රික නොවන ගමනක් බව තමයි ඔහුගේ ප්‍රකාශයෙන් හඟවන්න උත්සාහ ගන්නේ. විදේශ අමාත්‍යවරයා හම්බ වෙන්නේ නැහැ, රටේ චාන්සලර්වරයා හම්බ වෙන්නේ නැහැ. මේ ආදී ලෙස ඔහු ඒ මාධ්‍ය සාකච්ඡාදී අදහස් දක්වනවා. ඒක අහගෙන ඉන්න සාමාන්‍ය රටේ පුරවැසියන් අපිට හිතෙන්නේ මේ ජනාධිපතිතුමා මොකක් හරි හොර ගමනක් ගිහිලා වගේ. මේක රාජතාන්ත්‍රික ගමනක් නෙමෙයි වගේ. නමුත් අපි ජනාධිපතිතුමා උදේ ගම්මන්පිල මහත්මයා ගෙනල්ලා ඔහුගෙන් ප්‍රශ්න කළා. ඔහු මේ කියන මාධ්‍ය මොනවද? ඔහු මේ කියන අදහස් ඇත්තද? මේ ප්‍රකාශයන් තුල සත්‍යයක් තියෙනවද? නැත්නම් ඒක ඔහුගේ හිතලුවක්ද? ඔහුට යම්කිසි ඌමනාවක් තිබෙනවද? මේක තුල රටේ ජනතාව තුල සැකයක්, අවිශ්වාසයක් මතු කළා. ඒ වගේම යම්කිසි ජාතිවාදී ගැටීමක් ඇති කිරීම සඳහා වන පසුබිමක් නිර්මාණය කිරීමේ ඌමනාවක් ඔහුගේ මේ ප්‍රකාශයන් තුළ තියෙනවද කියලා විමසන්න කියලා අපි මේ පැමිණිල්ලෙන් විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනේ. මොකද මෑත කාලේන අපි දකිනවා විවිධ කණ්ඩායම් කිසි හේතු සාධක සාධාරණ නැතුව ඔහේ නිකන්. දැන් අපි දැක්ක අද අගරාධිකරුතුමා මේ ආණ්ඩුව පිළිබඳව ඉතාමත්ම ප්‍රසාදයෙන් අදහස් දක්වලා තිබුණා. අපි දැක්කා මල්වත්තේ අනුනායක හාමුදුරු දිමුල් කුමරේ නායක හාරු කියනවා මේ වංචා දූෂණ අපරාධ ඥාති සංග්‍රහ වලට ගෙන කියපු මේ රට දැන් ක්‍රමානුකූලව නිවැරදි වෙමින් සාමකාමීව ගොඩනැගෙමින් තියෙනවා කියලා. ඉතින් අපිට ඒක ඇඟට දැනෙනවා. ජාතිවාදී ආගම්වාදී වියරුවකින් කටයුතු කරන මානසිකත්වයෙන් හිටපු රටක් අද ක්‍රමානුකූලව සංහිඳියාව කරා යමින් තිබෙනවා. මිනිස්සු දේශ මිත්‍රශීලීව මනුෂ්‍යත්වයෙන් බලන තත්යකට නිර්මාණය වෙමින් තියෙනවා. ඒක තමයි අපි අපේක්ෂා කරපු මේ මනුෂ්‍යත්වයේ දේශය. දැන් එහෙම උන්වහන්සේලා ඒ ආගමික නායකයෝ පවා මේ හඳුනාගෙන මේ විදිහට අදහස් දක්වද්දී මේ ගම්මන්පිල මහත්මයා මේ තවත් ජාතිවාදය අවුලන මේ වගේ ප්‍රකාශයන් සිද්ධ කිරීම ඉතාම සාහසික බරපතල තත්ත්වයක්. ඒ නිසා අපි කියනවා මේවා මෙහෙම වුන්ට නිකන් හිතලු ප්‍රකාශ කරන්න දෙන්න බෑ. රටේ මාධ්‍ය පාවිච්චි කළ එක එක්කෙනාට හිතලු සිහින ප්‍රකාශ කරන්න දෙන්න බෑනේ. ඒක තුල අපිට ඇති වෙන අදහසක් තියෙනවා. ඉතින් ඒ නිසා මොහු ගෙන්නලා ඔහුගේ ප්‍රකාශන පිළිබඳව, එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව, ඔහු ඒ උපුටා දක්වන මාධ්‍යයන් වල ප්‍රකාශන පිළිබඳව වහාම පරීක්ෂණයක් කරලා රටට මේ සම්බන්ධ හෙළිදරව් කරන්න කියලා, ඔහුට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා. එතකොට ප්‍රශ්නයක් එන්න පුළුවන්. අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා. අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අපි කවුරුත් ගරු කරනවා. හැබැයි මේ අසත්‍ය ප්‍රකාශ කරන්න කාටවත් අයිතියක් නැහැනේ. අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතියට ගරු කරද්දී අසත්‍ය ප්‍රකාශ කරන්න කාටවත් අයිතියක් නැහැ. ඒ වගේම මොනවා හරි යටි අරමුණක් තබාගෙන රටේ සම්මකාමී පරිසරය විනාශ කිරීම සඳහා වන උල්පන්දම් දෙන ආකාරයේ අදහස් පළ කරන්න කාටවත් අයිතියක් නැහැ. නැවත අපි හොඳටම ජාතිවාදයෙන් බැටකාපු ජාතියක්. ඒ නිසා එවැනි තත්ත්වයක් නැවත නිර්මාණය වෙන්න, සැක සංකා ඇති වෙන්න, උදහස් ඇති වෙන ආකාරයට කටයුතු කරන්න කාටවත් අයිතියක් නැහැ. ඒ නිසා අපි කියන්නේ අදහස් දැක්වීමට තියෙන අයිතියට ගරු කරනවා. හැබැයි අසත්‍ය, බොරු, අවලාද නගන්න තියෙන අයිතිය මම හිතන්නේ අපි පිළිගන්න ඕන නැහැ. කීප දෙනයි මේ වෙනකොට රජය සම්බන්ධයෙන් යම් චෝදනා කරන්නේ. ඔව් අතලොස්සයි. නමුත් ඔවුන්ට ඇති වෛරයක් ඇති. ඔවුන්ට විශාල ගණදෙනුවක් ඇති බේර ගන්න. ඔවුන් ආපු ගමන් මග ඔවුන්ට අහිමි වීම පිළිබඳ ඔවුන්ගේ වරප්‍රසාද, ඔවුන් භුක්ති විඳ දේවල්, ඔවුන්ගේ යටි අරමුණු සාක්ෂාත් කරගන්න තිබිච්ච මාවත් ඇහිරීම පිළිබඳ ඔවුන්ට වේදනාවක් ඇති. නමුත් ඒක අපට ඔවුන්ගේ වේදනාව ඔවුන්ට විඳ ගන්න හරිනවා. නමුත් මේ රටක් හැටියට වේදනාවටපත් වෙන්න දෙන්න බෑ. මේ රටේ ජනතාව බොහොම අවුරුදු ගාණක් තිස්සේ වෙහෙස මහන්සි වෙලා ලේයින් කඳුලින් දහඩියෙන් ගොඩනගාගත්ත මේ ජනතාව හරි ආණ්ඩුව බිඳ වටන්න ඒ වගේ කණ්ඩායම් කීපයකට සුළුතරයකට ඉඩ දෙන්න බෑ. එතකොට මේ රජය විවේචනය කරන්නේ. ඒ වගේ ඒ කියන්නේ රජය හරිමකට ගෙනියන්න යම් විවේචනය කරන්න එහෙම බැරි. ඔව් අපි අර කියනවනේ බෙරේ සද්ද සහ දොරේ සද්ද දෙකම අපි අඳුරනවා කියලා. ඒ නිසා අපිට තේරෙනවා මේක අදහස් දක්වන අයගේ අදහස් වල තියෙන රජය නිවැරදි මගට ගැනීමේ උවමනාවක්ද